එහෙනම් දැන් ඔබ හිතලා බලන්න. ඇයි මේ ලෝකේ අනාථ වෙලා තියෙන හිත්වලට පින්වතුනි තනිකම පාළුව කියනක මේ ලෝකේ තියෙන දරුණුම ලෙඩේ වෙලා තියෙන කියලා. මිනිස්සු සීදීනසා ගන්නවා පින්වතුනි. තනිකම දැනෙනකොට. මොකද තනිකම දැනෙන වෙලාවට පින්වතුනි තමන් ඉන්නවා කියන එක ඇතුලේ හදාගත්තට පිටින් කවුරුත් නැහැනේ කන්ෆර්ම් කරන්න ඒක. මොකද කවුරුත් නැහැනේ මට කතා කළා මට මතක් ඔව් එයා ඉන්නවා කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ හරි රූඩ් මිනිස්සුන්ට අපි කියන්නේ හරි රූඩ්. එයා දැක්කට කතා කරන්නේවත් නැහැ. හම්බුණාට මූණ දිහා බලන්නවත් යන්නේ නැහැ. hina වෙන්නේවත් නැහැ මේ මිනිස්සයා. සාමාන්‍ය මිනිස්සු කියනවා නේද? එහෙම මිනිස්සු හරි ඇන්ටි සෝෂල්. සමහර ඔෆිස් වල එහෙම මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ පාඩුවේ ඒගොල්ලෝ වැඩේ කරගෙන යනවා. කාත් එක්ක කතා බස් කරන්නෙත් නැහැ, hina වෙන්නෙත් නැහැ. තේකක් ගේන්නද කියලා එහෙම අහන්නෙත් නැහැ. ගෙනාවට පිළිගන්නෙත් නැහැ. ඒගොල්ලෝ තනියම ලෝකෙ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට කවුරු කැමති නැහැ. කැමති නැත්තේ ඇයි ඔබ හිතලා බලන්න. එයා නරකයිද? හරක් මරනවා. දැයි ඒකයි කැමති නැත්තේ. මොකද මේ මනුස්සයාගේ ලෙඩේ? ඒ මනුස්සයා තහවුරු කරන්නේ නැහැ පින්වතුනි. මොකද? මං ඉන්නවා කියලා. එයා තහවුරු කරන්නේ නැහනේ මං ඉන්නවා කියලා. හරි ප්‍රශ්නයක් ඒක. දැන් ඔබ නිකන් හිතන්න බෑ ගෙදර දෙන්න රණ්ඩු වුණාට පස්සේ. එහෙම නැද්ද? නෝන මහත්තයා ඉස්සර පොඩ්ඩ රණ්ඩුවක් ඇල්ලුවාට පස්සේ මොකද දෙන්නට දෙන්න දී ගන්න ලොක හොඳම දඬුවම මොකක්ද? ඈ? මොකද්ද? අනික් කෙනා නැහැ වගේ ඉන්නව නේද ගෙදර? එන කතා කරන්නේ නැහැ. hina වෙන්නේ නැහැ. මූණ දිහා බලන්නේ නැහැ. ඊට සහනනේ ඇයියෝ මාව ඉග්නෝර් කරන්නේ? ඉතින් ගෙදර කැම ටික උයනවා. හරි. කැම ටික උයනවා, අතුපතු ගානවා. ඒ ගෙදර වැඩ ටික කරනවා. ඉතින් ගෙදර වැඩ ටික කරනවා නම් මද? එහෙම හරිද? එහෙම හරියන්නේ නැහැ. 7000ක් මගුල් කාලා මොකටද මේ එක්කන් ආවේ? තමන් ඉන්නවා කියලා තහවුරු කරන්න එපැයි. දකින මොහොතක් ගානේ. ඉතින් මේකට එක්කන් ආවේ. වෙනතනේ මූලික මිනිස් අවශ්‍යතාවය තියෙනවානේ. මූලික මිනිස් අවශ්‍යතාවය නෙමෙයි ඔකට කියන්නේ. මූලික චිත්ත අවශ්‍යතාවය. අවිද්‍යාව තෘෂ්ණා තියෙන හිතකට පින්වදින තියෙන ලොකුම හිඟය තමන් ඉන්නව බව තහවුරු කරගන්න එක. ඒ නිසා තමයි ඔබ ඔක දන්නවා. ඔබ ඔක දන්න නිසා තමයි ගෙදර පොඩි මොකක් රණ්ඩුවක් ජල්ලියක් ඇල්ලපු වෙලාවට මොකද කරන්නේ? අනෙක් කෙනාව ඉග්නෝර් කරනවානේ. කතා කරන්නේ නැහැ. එයා දිහා බලන්නේ නැහැ. කෝල් එකක් දුන්නාට ආන්සර් කරන්නේ නැහැ. මැසේජ් එකක් ඒවට රිප්ලයි කරන්නේ නැහැ. කතා කරාට දන්නේ නැති ඇහෙන්නේ නැති ගානට ඉන්නවා මෙන්න. එතකොට අනෙක් පැත්තෙන් යන මොකද කියන්නේ? අනේ කතා කරන්නකෝ. කියන්නේ නැද්ද? ඔබ දන්නවා පින්වදින මිනිස්සෙක් රිදවන්නේ කොහොමද කියලා. ඔය තරුණ මිනිස්සු. දැන් සුදු වෙලා හිටිය යටපත් කරයක් කරේම දාගෙන. ඒකට හේතුව පින්වදිනේ. ඕක තමයි මිනිස්සුන්ට දෙන්න පුළුවන් දරුණුම දඬුවම. ඔබ තේරුම් ගන්න පින්වදිනේ. මිනිස්සුන්ට දෙන්න පුළුවන් දරුණුම දඬුවම ඕක. මෙච්චර මහන්සි වෙලා අபிසංකාර කර හදාගත්ත එකක් දැන් ඉන්නවා කියලා. අනේ දෙයියනේ තහවුරු කරන්නකො මේක හරි කියලා. ඉතින් ඔන්නෝක ඉල්ලන්නේ. ඒ නිසා තමයි පින්තුනේ මැනර්ස් වගේ දේවල් සමාජයේ තියෙන්නේ. කොච්චර මිනිහ පුළුල් පලාසයකට අපිට විහිදලා යන්න පුළුවන්ද කියලා. මේ ගුරුහාමුදුර අපිට පාදලා දුන්න පොටත් එක්ක මේ ඉන්නවා කියලා හැඟෙන එක තුල තමයි මේ සම්පූර්ණ විග්‍රහය තියෙන්නේ කියලා.